මා දැන් රැඳී සිටින්නේ කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානය තුලයි. අද උදෑසන 8:45ට පමණ බෝම්බ පිපිරීම මුලින්ම සිදු වුණේ මෙම දේවස්ථානය තුලයි. උදෑසන 8:45ත් 9ත් අතර දිවයිනේ ස්ථාන 6ක් මෙයවරින් බෝම්බ ප්‍රහාරයට ලක් වුණා. දැන් ඔබට මා පිටුපසින් දැක ගන්නට ලැබෙන්නේ කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ මේ මොහොතේ තත්ත්වයයි. මේ වන විට වේලාව මධ්‍යහන 1 පමණ වෙනවා. මේ වන විටත් මේ ප්‍රහාරයෙන් මියගිය අයගේ මෘතදේහයන් තවමත් මෙම ස්ථානයේ තිබෙන ආකාරය දැක ගන්නට ලැබෙනවා. ඔබට පෙරළම ඇති මේ වන විටත් තුවාල ලැබුවන් වහාම රෝහල් වලට යොමු කිරීමට ආරක්ෂක අංශ පියවර ගන්නා ආකාරය. ඒ වගේම මේ වන විට පුද්ගලයන් 98 දෙනෙකු මියගොස් ඇති අතර 350කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ ආරක්ෂක අංශයන්ගේ පරීක්ෂණ මෙම ස්ථානයේ සිදු කරමින් පවතිනවා. එහෙත් තවමත් සුන්බුන් අතර තිබී මෘතදේහයන් සොයා ගන්නා බව කනගාටුවෙන් වුවද කිව යුතු වෙනවා. එසේම මෙම සිද්ධිය සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු රටේ ප්‍රධාන මල් ස්ථාන රැසක ආරක්ෂාව තර කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ වගේම වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු අද පසළු 4 සිට ඇදිරි නීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබෙනවා. එසේනම් මෙම ප්‍රහාරයේ නවතම තොරතුරු එසැනින් ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නම් මම සදුරි නිමේෂා ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ සිට